හයි ළමයි. ඔයාලට අපි පුංචි පණිවිඩයක් අරන් ආවේ. ඇත්තටම මට සතුටුයි. ඔයාලට සතුටුයි නේද? මට සතුටුයි ගොඩක්. ගොඩක් සතුටුයි ඇත්තටම. දැන් තමයි අපි 1k ගැහුවේ. මම රටේ ඉඳන් එච්චර කාලයක් නැහැ නේද? සොද්දි රටින්ති තමයි මේ YouTube channel එක හදලා තිබ්බේ. එයා ලංකාවට ආවේ ගිය මාසේ 18. එතකොට මේ මාසේ 17 වෙද්දි ලංකාවට ඇවිල්ලා දවස් 30යි. ඒ දවස් 30 ඇතුළත අඩු කාල සීමාවක් තුල දවස් 30ට අපි මේ දැන් followers ලාගෙන් 1k ගැහුවා. ඇත්තටම අපිට සතුටුයි. අපිට ආදරෙන් කමෙන්ට් කරපු කට්ටියට අපිට බැනලා කමෙන්ට් කරපු කට්ටියට අපි කායකවත් තරහ නැහැ. අපි ඔක්කොටම ආදරෙයි. අපිට එහෙම බැනලා කමෙන්ට් දැම්මා කියලා අපි යාලා එක්කලා කවදාකවත් තරහ නැහැ. ඒතකොට මට දාලා තිබ්බා දාර කුඩ්ඩෙක් ගංජාකාරයෙක් එහෙම කියලා. සමහර මිනිස්සුયો මං ගැන බල්ලා මගේ පේන විදිය බල්ලා එහෙම මයින්නවා ඇති. ඒ වුණාට මං කවදාකවත් ගංජාකාරයෙක්වත් කුඩුකාරයෙක්වත් නෙමෙයි. මං කන් ඉදලා ටැටූ ගහලා ඉන්නේ මේක මගේ ස්ටයිල් එක. මම මේක කවුරු කිව්වත් නවත්තන්නේ නැහැ. මම මැරෙනකම්ම මෙහෙම තමයි. ඒකින්ද කවුරු කොහොම කිව්වත් මගේ ගතික පැවතුම් මගේ ස්ටයිල් එක මං කවදාකවත් නවත්තන්නේ නැහැ. ඇත්තටම ළමයි අපිට ගොඩාක් සතුටුයි. අපි දැන් චුට්ටකට ඉස්සලා 1k ගැහුවේ. ඇත්තටම අපිට ආදරය කරපු කට්ටියට අපිට බැනපු කට්ටියට ගොඩක් ආදරේ. ඇත්තටම සතුටුයි. මාසෙකට වඩා අඩු කාලයකට 1k ගැහුවා කියන්නේ ගොඩක් ඇත්තටම සතුටුයි අපිට. අපිට මේකට උදව් කරා අපේ රටේ ඉන්න අයියා කෙනෙක්. එයා අපි රටේ ඉන්නකොට අපි හැමදේම හොයලා බැලුවා. ඒ අයියා තමයි මට කිව්වේ නංගි ඔයා TikTok කරන්න එපා. ඔයා YouTube channel එකක් හදා YouTube එක කරන්න. TikTok යන්න එපා. TikTok හරි නෑ ගෑල් ළමයිට. ඇත්තටම TikTok යන්න එපා ළමයි ඕගොල්ලෝ YouTube channel එකක් පටන් අරන් YouTube channel එකක් කරන්න. ඇත්තටම ඒ ගැන කියන්න නෙමෙයි යාවේ. ඇත්තටම අපිට අද ගොඩක් සතුටුයි. දැන් චුට්ටකට ඉස්සලා 1k ගැහුවේ. ඇත්තටම සතුටුයි. ඕගොල්ලොන්ට බයින කට්ටියට අපිට ආදරය කරන කට්ටිය ගොඩක් ඉන්න. ඒ අතරේ තමයි ඔය කෙනෙක් දෙන්නෙක් ඉන්නේ අපිට බයින කට්ටියට කමක් නැහැ. බැන්නට අපේ ඇඟේ වදින්නෙත් නැහැ. ඇත්තට මේ ආදරය කරන කට්ටියට බයින කට්ටිය ගොඩක් ආදරේ. එච්චරයි කියන්න තියෙන්නේ. තව විශේෂයෙන්ම කියනවා මේකේ ඉන්න අපිට කමෙන්ට් දාන හැම වීඩියෝස් එකකටම කමෙන්ට් එකක් දාන D අකුරක් ගහලා තියෙන නංගි කෙනෙක්. ඒ නංගිට ගොඩාක් ආදරෙයි. ඒ නංගි හැම කමෙන්ට් එකකට හැම වීඩියෝ එකකම කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාලා තියෙනවා. නංගි ඔයාට මේක විශේෂයෙන්ම අපි ඔයාට ගොඩාක් ආදරෙයි. ඇත්තට මේ නංගි කොහෙද දන්නේ ඇත්තටම ගොඩක් හොඳයි. මට හිතෙන විදිහට නම් අනුරාධපුර පැත්තේ එහෙම එක්කෙනෙක් වෙන්න ඇති. නෑ ඒ කට්ටිය තමයි ගොඩක්ම මේ තියෙන්නේ.